තාත්තගේ වයසත් එක්ක සුව කරන්න බෑ. තාත්තව නිවසට රැගෙන යන්න කියලා. දැන් හලෝ ඇහෙනවද? ඔන්න බලන්න විද්‍යාව අසමත් වෙනවා එක තැනකදී. දැන් අපි මිනිස්සු කියනවා ඔයාලා ඔහොම සුව කරන ගානේ යන්නකො මහරකා පිළිකාරෝ වලට යන්නකො ජාතිකර වලට. හෙලෝ අපිට වෛද්‍යවරුගේ ප්‍රශ්නයක් නැහැ. අපිට විද්‍යාවක ප්‍රශ්නයක් නැහැ. නමුත් වෛද්‍ය විද්‍යාවේ සීමාවක් තියෙනවා. අදටත් වෛද්‍ය විද්‍යාව ඔබගේ ශරීරයේ හැම කොටසක්ම ස්නායු හැම දෙයක්ම හොයාගෙන නැහැ. ඔබ හොඳට හොයලා බලන්න. ඇහැට පේන දේ ස්නායු පවා තියෙනවා. ඒවට මොනවාද කියන්නේ කියලා තාම විද්‍යාව හොයාගන්න නැහැ. පිළිකාවට ඖෂධයක් නැහැ. HIV වලට ඖෂධයක් නැහැ. එනවා කියලා කියන වැඩි ඕනේ නැහැ. නිකන් සතෙක්ගේ බිහි වුණා වූ COVID-19 වලට බෙහෙතක් ආවේ නැහනේ. ඔබ ගැහුවානේ ධම්මික පැණිය. ඒ පැණිය සුවයක් නෙමෙයි. එතකොට අහගන්න විද්‍යාව අසමත් වෙන තැනකදී මම කියන්නේ විද්‍යාව අයින් කරන්න නෙමෙයි. විද්‍යාව බෑගෙන තැනකදී දෙවියෝ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජේසු. හලෙලූයා. හරි නිකන් හිතන්න. වෙන රටවල් වගේ නෙමෙයි අපේ රටේ ගොඩක්ම වෛද්‍යවරු හෙදිහෙදිය නර්ස්ලා එකපාරට ප්‍රකටින් කරනවා. මොනවාද අපේ ඉල්ලීම් දෙන්නකම් අපි රෝහල් වල බෙහෙත් දෙන්න. එහෙම දැකලා තියෙනවද අපේ රටේ වෙනවා? ඔය අපේ රටේ නෙමෙයිද? ගිහිල්ලා මොකද කරන්නේ අම්මලා තාත්තා කෑ කරලා අයියෝ මට heart attack වල බෙහෙත් හම්බුනේ මේ විලාප දෙනවා. හොයා විලාප දෙනවා. මම කියන්නේ විද්‍යාව නැවතුවොත් ඔබ අසරණ වෙනව නේද? අසරණ නොවෙන්න දෙවි කෙනෙක් ඉන්නවා කියන්නේ අපි මේ කියන්නේ. හලෙලූයා. හලෙලූයා. අපි වෛද්‍යවරු එපා කියන්නේ නැහැ. දොස්තරලා බෙහෙත් අමුකුත් එපා කියන්නේ නැහැ. අපි කියන්නේ ජීවමාන යේසුස් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා.